මේක මොනවද තියන්නේ? hello welcome back to my YouTube. හරි ඉතින් මට ඒ වැඩේ මේක මොනවද තියන්නේ? and හරි මම අද ඔයාලට පෙන්නන්නේ චුටි බඩුවක්. hello welcome back to my YouTube channel. ඉතින් අද ඔයාලට මම චුටි වීඩියෝ එකක් අරගෙන එනවා. මම ගමනක් යද්දී මගේ පවුච් එකට දාලා යන්නේ මොනවද කියලා. ඉතින් අද බලමු අලුත් යාළුවෙකුත් ඉන්නවා. එයාත් එක්ක මේකේ මොනවද තියන්නේ කියලා ඉතින් බලමු. හරි ඉතින් මට මේ වැඩේ මෙයාත් එක්ක තමයි කරන්න වෙන්නේ. හරිද? ඉස්සෙල්ලාම මම පෙන්නන්නම්. මෙන්න මේ සන් ක්‍රීම් එක. මම මේක ගමනක් යද්දී පාවිච්චි කරන මම මේක ගත්තේ කීල්ස් එකෙන්. ඒකේ ෆාමසි එකකින් හරිම සුවඳයි. ෆුඩ් සිටි එකෙත් මේක තියෙනවා. ඉතින් මේක අනිත් එක තමයි මම මෙන්න මේක නිතරම දාගෙන යනවා. මොකද මෙයාගේ හැයා එක මට පීල් ගන්න ඕන වුණොත් හදිසි ගමනක් යනකොට මට මේක ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. සනාලි අනික පෙන්නන්න සනාලෝ. ටික මේක නම් මං ගන්න නයිට් ක්‍රීම් එක. මේක මං මේ දැන් දාගත්තේ මොකද මෙයා අදින හින්දා. අනිත් එක තමයි මට මගේ වීඩියෝ වලින් ගොඩක් අහලා මම පාවිච්චි කරන ලිප්ස්ටික් බ්‍රෑන්ඩ් මොනවාද කියලා. එකක් මේක රෝස් එකේ. අනිත් එක මේක. මේ කලර් එක තමයි මේ කලර් එක මාරම ලස්සනයි. අනිත් එක මේක මේ රෙඩ් කලර් එකක් මේකත් මම යූස් කරනවා. අනිත් එක මේක ආසම එක මගේ ලිප් පැන්සිල් එක. මේක මම ගත්තේ තිලක වර්ධනෙන්. මම කලින් වීඩියෝ එකක් දාලා තිනවා ගොඩාක් ලිප්ස්ටික් ගන්න මම තිලක වර්ධනෙන්. ඒකේ ලිප්ස්ටික් ඇත්තටම හොඳයි. සුපර් මැට් කියලා මේක ගහලා තියෙනවා. මෙන්න මේක යන්නේ නැහැ ළමයි. උදේ මම යාගෙන හිටියාම මම ගොඩාක් දුර ගමන් ගියාට පස්සේ මම මේක හවස් වෙනකම් මේක මගේ තියෙන මේක යන්නේ නැහැ. තිලක වර්ධනෙන් තමයි මේක මම ගත්තේ 800ක් වුණේ. මෙන්න මේක. I think නිතරම ඕන වෙනවනේ මගේ සිලිකන් ඔයිල් එක. මෙන්න මේක. මේක දාගෙන යනවා. පැන්ටට ඕනේ හින්දා මේකත් දාගෙන යනවා. චූටි ක්ලාසික් එකේ පර්ෆියුම් එකක් දාගෙන යනවා. මට ඕනේ වුණොත් එහෙම. මොකද ලොකු එක මේක දායන් බෑනේ. ඉතින් ඒව තමයි ඔයාලට මොනවද කියන්න තියනවද? ඔයාලට මොනවද කියන්න තියනවද? ඉතින් එහෙම තමයි. ඉතින් මම මෙන්න මේකට දායන්නේ ඔය ටික තමයි. ඔයාලට තව මොනවා හරි අහන්න තියෙනවා නම් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාගෙන යන්න.